අයිබන් කිව්වා මම මේ වීඩියෝ එක කරන්නේ දැන් ලංකාවේ ඇති වෙලා තියෙන ගම් වතුර තත්ත්වයක් උඩ ඇත්තටම දැන් අද වෙනතුරු අපේ පැත්ත කුරුණෑගල ගිරවුල්ල දඹදිවේ අවට එහෙ කිසිම ෆෝන් එකක් වැඩ කරන්නේ නැහැ. දැන් මොකද charge කරගන්න බැරි එකත් ඇත්ත. charge කරගන්න පුළුවන් තැන් තියෙන ජෙනරේටර් එහෙම තියෙන තැන් වලවත් ෆෝන් එකක් වැඩ කරන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ සිග්නල් නැහැ වෙන්නේ නැති. හරිද? අනිවාර්යෙන් සිග්නල් නැහැ වෙන්නේ නැති. මේ කොහොම හරි ලංකාවේ ඉන්න කට්ටියට කියන්නේ මේ ආරක්ෂා වෙලා ඉන්න කට්ටියට කෑම බීම කරදරයක් නැතුව ආරක්ෂා වෙලා ඉන්න අය වුණත් තමන්ගේ කවුරු හරි ළඟම ඥාති පිටරට ඉඳන් බලා ඉන්නවා නම් තමන්ගේ තාත්තා අම්මා දරුවෝ ඉන්නවා නම් ඒ කට්ටියට කොහේ හරි පුළුවන් තැනකට පුළුවන් නම් ගිහිල්ලා පොඩි කෝල් එකක් ගන්න බලන්න මේ සිග්නල් තියෙනවා නම් මං හිතන්නේ සිග්නලුත් නැහැ. ජෙනරේටරයක් තියෙන තැනකට ගිහිල්ලා හරි යන්න පුළුවන් නම් අපි හොඳින් ඉන්නවා කියන්න හරි මේ පුළුවන් නම් කෝල් එකක් දෙන්න. දැන් මට උනත් අපේ ගෙදරට දී ගන්න විදිහක් නැහැ. ඒක කාගේවත් වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒක මම බැලුවා Facebook එකේ ඉන්න කට්ටියත් බැලුවා. දඹදිනියාවට ඉන්න කට්ටිය කවුරුත් නැහැ හොයාගන්න. ඉතින් දැන් සාමාන්‍ය ෆෝන් එකක් charge කරගන්න බැරිම නම් සිග්නල් තියෙන ෆෝන් එකක් charge කරගන්න බැරි නම් ගෙදර මෝටර් සයිකලයක් වාහනයක් තියෙනවා නම් වාහනයක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අර වාහනේට ෂොකට් එකක් ගෙනල්ලා ගහලා ඒකෙන් ෆෝන් එක charge කරගන්න පුළුවන්. වාහනේ ඒකෙන් මෝටර් සයිකලයකින් උනත් ඒ පොඩි ෂොකට් එකක් ඕන සාමාන්‍ය කඩයක් කරලා තියෙනවානේ ෆෝන් මේ වාහනේ charger එකට ගහන පොඩි ෂොකට් එකක් තියෙන්නේ USB ගහන්න පුළුවන්. ඒ කෑල්ලක් ගෙනල්ලා ඒකේ ලයිට් රේට ගහන කෑල්ල තියෙන ඒ කෑල්ලට වයර් දෙකක් අමුණලා මෝටර් සයිකලේ බැටරියට අමුණලා මෝටර් සයිකලේ ස්ටාර්ට් කරලා මේ තියලා ඒකෙන් හරි charge කරගන්න පුළුවන්. එහෙම අනිවාර්යෙන් charge කරගන්න පුළුවන්. ඉතින් ඒ දේ කොහොම හරි කරගෙන කෝල් එකක් දෙන්න බලන්න. ඇත්තටම මේ රටේ ඉන්න මිනිස්සු ගොඩාක් බය ඉන්නවා. මොකද මේ මිනිස්සුන්ට කණ්ඩ තියනවද මොනවද වෙලා තියෙන්නේ කියලා මේ මිනිස්සු රස්සාවක් කරන්නේ මේ හෙන අවුලෙන්. ඉතින් Facebook එකේ දකින්න ටික විතරයි බලා ගන්න පුළුවන්. මේ පුළුවන් නම් මං කියන්නේ රටේ ඉන්න කෙනෙකුට පුළුවන් විදිහට full try කරන්න කොහොම හරි මේ කෝල් එකක් දෙන්න පුළුවන් නම් දෙන්න. අපිට කාලේ බිල අවුලක් නැහැ කරදරයක් නැහැ කියලා තමන් හිතාගෙන ඉන්න එපා. අර මිනිස්සු ඉන්නේ බයෙන්. මොකද යන්ත්‍ර සූත්‍රات එක්කලා වැඩ කරන කට්ටිය ඉන්නවා, ඩ්‍රයිවිං කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඔළුව එක තැනක තියාගෙන ඇත්තටම රස්සාවක් කරන්න මේ වෙලාවේ මේ කරදරයක් වෙලා තියෙන වෙලාවන්නේ. ඒ විදිහට කොහොම හරි මේ charge කරගෙන අඩු ගන්න rechargeable light එකක් තියනවා නම් ඒක ගලවලා ඒකට වයර් එකක් අමුණලා හරි මේ පුළුවන් ෆෝන් එකක් charge කරගන්න. අනිවාර්යයෙන් මෝටර් සයිකලයකින් පුළුවන්. මෝටර් සයිකලයක් නැති ගෙදරක් නැහැනේ. ඒකින්ද කොහොම හරි try කරලා මේ කෝල් එකක් දෙන්න බලන්න. මොකද ඒ ප්‍රශ්නේ තත්ත්වේ මමත් මේ පීඩාව විඳිනවා. මොකද මොන තත්ත්වයක් උදා වෙලාද කියලා දන්නේ නැහැ. එහෙම දෙයියන් පිට එහෙම අපේ ගෙදරට කරදරයක් නුනත් ඒ වගේ තව කරදර තියෙන කට්ටිය කොච්චර ඇද්ද? ඒකින්ද full try කරන්න මේ රටේ ඉන්න කෙනෙකුට කෝල් එකක් දීලා අපි කරදරයක් නැතුව ඉන්නවා කියන්නවත්. මේ මොකද ගොඩක් දුරට ඇත්තට දැන් රටේ ඉන්න කෙනෙකුට කතා කරන්න බැරි වුණා රටේ ඉන්න කෙනෙක් නැති ගෙදරක් කියන්නකෝ. එයාලට මොනවා හරි කරදරයක් තිබුණොත් කරදරේ තියෙන කට්ටිය දැන් නම්බර දාලා තියෙනවා මේවට කෝල් කරන්න කැම නැත්තම් මේවට කෝල් කරන්න. ගෙදර ෆෝන් එක charge නැත්තම් කොහොමද ඒ තැනකට කෝල් කරන්නේ? ඒ වගේ කෙනෙක් වුණත් මෝටර් සයිකලේ බැටරිය ගාවට වයර් දෙක අර මේ කෑල්ලක් ගෙනල්ලා ඒකේ එතෙන් අමුණලා දැන් ෆෝන් එකට ගහන chargerේ data cable එක කපලා එතෙන්ට ගහන්න යන්න එපා. එතකොට පිච්චෙයි. මේ ඒකින්ද අර වාහන ෂොකට් කෑල්ලක් ගෙනල්ලා මේ ඒකේට මේ දණරිනේ බල්ලා ඉවරලා මැද කුරට දණරිනේ එහෙම බල්ලා දීලා ඉවරලා ඒකෙන් charge කරගන්න පුළුවන්. එහෙම හරි කරලා Tamanට අවශ්‍ය තැනකට කෝල් එකක් දෙන්න බලන්න. හරි එහෙනම් ජය වේවා.